මං ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වනේ පාඩම් කරනකොට පාඩම් කරන අයට ටිප්ස් ටිකක් කියලා දෙන්නම් කියලා. රෑට විතරක් නෙමෙයි උදේ නැගිටලා පාඩම් කරන අයටත් ඒ කියන්නේ දවස් ඇතුළත පාඩම් කරන අයටත් රෑට පාඩම් කරන අයටත් තමයි මේ වීඩියෝ එක. ඔයාලා උදේ පාඩම් කරන කෙනෙක් නම් ඔයාලා උදේ 4ට වගේ නැගිටිනවා නම් ඔයාලා උදේ 4ට වගේ නැගිටිනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඊට කලින් දවසේ රෑ නිදි මරන්න එපා පාඩම් කරන්න. සාමාන්‍යයෙන් 11ට 10 මාටවත් නිදා ගන්න. මොකද සාමාන්‍ය මිනිස්සෙක්ට පැය 6ක නිින්දක් අවශ්‍යයි. ඒක නිසා එතකොට ඔයාලා උදේ 4ට වගේ නැගිට්ටොත් ඔයාලා නැගිට්ට ගමන් මේසෙට යන්න එපා. මොකද එතකොට ඔයාලට නිදිමත එන්න පුළුවන්. ෆෝන් එක ගන්නත් එපා. එහෙම නැත්නම් ඔයාලට උදේ නැගිටලා ඉඳලා 6 වගේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට ෆෝන් එකේ ඉන්න වෙයි. ඒක නිසා ඒ වගේ ෆෝන් එක ගන්නත් එපා ඒ වෙලාවට. ඔයාලා උදේ නැගිට්ට ගමන් ගිහලා වොෂ් එකක් දාගන්න, මූණ හොදගෙන කොණ්ඩේ පීරගෙන එඩිට් කරගන්න. ඊට පස්සේ ඔයාලා ගිහලා තේ එකක් හරි කෝපි එකක් හරි හදාගන්න. ඒක අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඔයාලගේ පාඩම් කරන ටේබල් එකකට ඇවිල්ලා ඔයාලා chart එකක් හදාගන්න. පොඩි කොලයක් අරගෙන ඒකේ ලියාගන්න ඔයාලා දවසේ කරන වැඩ. ඒ කියන්නේ ඔයාගේ ටාගට් එක ලියාගන්න. සාමාන්‍යයෙන් ඔයා උදේ 4 ඉඳලා 6 වෙනකම් පාඩම් කරන්න හිතන් ඉන්නවනම් 4 ඉඳලා 6 වෙනකම් කරන වැඩ කොට කරගන්න පුළුවන්. අර ටික මේව කරගන්න MCQ ටිකක් කරන්න ඉන්නවා නම් ඒ ටික. ඊට පස්සේ හෝම්වර්ක් එකක් තියෙනවා නම් ඒ ටික ඒ කියන්නේ හෝම්වර්ක් එකක් කරන්න තියෙනවා නම් ඒ ටික ලියාගන්න. ඒ වගේ ඔයාලා මේව කළා ඒක ඉස්සරහින් පොඩ්ඩක් ඉඩ තියන්න. ඉඩ තියලා ඔයාලා කොහමරි උදේ 4 ඉඳන් 6 වෙනකම් පාඩම් කරනවා නම් 4 ඉඳලා 5 වෙනකම් පාඩම් කරලා විනාඩි 5ක් පොඩි බ්‍රේක් එකක් ගන්න. මොනවා ඒ කියන්නේ ගෙදර ඇත් එක්ක කතා මොකක් හරි පොඩි දෙයක් කරන්න. ඊට පස්සේ 5 ඉඳලා උදේ 6 වෙනකම් ආයෙ පාඩම් කරන්න. ඒ කියන්නේ පැයක් උදේ පාඩම් කරනවා පැයක් පාඩම් කරලා විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් ගන්න. අරගෙන ඊට පස්සේ ඔයා 6 වෙද්දී අර කරපු වැඩ ටික ඒ කියන්නේ ඔයා 5 ඉඳලා 6 වෙනකම් ඔයා MCQ නම් කළේ. ඔයා MCQ කියලා ලියපු තැන ඒක කම්ප්ලීට් කරා නම් ඔයා එතන ටික එකක් දාගන්න. ඊට පස්සේ ආයිත් 4 ඉඳලා 5 වෙනකම් කලින් ඊට පස්සේ 5 ඉඳලා 6 වෙනකම් මේ අනිත් වැඩේ කළා. ඒ වැඩේ ලියාගත්ත තැනින් එතනින් ඉස්සරහින් කළි ඉවරුණා නම් එතනින් ටික එකක් දාගන්න. එතකොට ඔයාලට ඔයාගේ වැඩ ටික බැලන්ස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දවල් ඒ කියන්නේ දවස් ඇතුළත උදේ දැන් අපි උදේ නැගිටලා ඉඳලා අර හවස වෙනකම් පාඩම් කරන අය ඉන්නවනේ. ඒ අය පැය භාගයකට සැරයක් ඔයාලා විනාඩි 40කට හෝ විනාඩි 30කට සැරයක් විනාඩි 5ක 10ක බ්‍රේක් එකක් විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ඒ වෙලාවේ ෆෝන් එක අතට ගන්නත් එපා. ටීවී බලන්න ඒව කරන්න යන්න එපා. එහෙම නැත්නම් ඔයාලට දෙන්න නැගිටින්න හිතෙන්නේ නැහැ. ඔයාලා ඒ වෙලාවේ එක්ක ගෙදර අයත් එක්ක කතා කරන්න එළියට යන්න නැත්නම් මොනවා හරි ඔයාලා දැන් ඊළඟට පාඩම් කරද්දී කෝපි එකක් බොන්න ඉතින් ඒක හදාගන්න. ඊට පස්සේ මුදුල පොඩ්ඩක් ඇවිදින්න ඒ වගේ දේවල් කරන්න. ෆෝන් එක අතට ගන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලට ඒකම තමයි දිගටම කර ඉන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාලා ඒ විදිහට දිගටම ඒ වෙලාවෙත් අර මේ chart එකක් හදාගන්න. මේ වෙලාව ඇතුළත එහෙම වෙලාවක් දාන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙනවනේ පැය 5ක් පාඩම් කරනවා නම් ඒ 5 ඇතුළත ඔයාලට කරගන්න පුළුවන් වෙයි කියලා හිතන වැඩ ටිකක් තියෙනවනේ. ඔයාලා ඒ ටික ලියාගෙන ඒ ඉස්සරහින් පොඩක් ඉඳ තියන්න මේ ටික එකක් දාන්න කිරුණාම ඒ විදිහට ඔයාලා හදාගන්න ඔයාලගේ දවසේ ටාගට් එක. ඊට පස්සේ අන්තිමට බලන්න ඔයා පැය කීයක් පාඩම් කළාද සාමාන්‍යයෙන් ඔයාලගේ ටාගට් එක ඔයාලා කම්ප්ලීට් කළාද කියලා. ඒ විදිහට ඒ ටික කරන්න. ඊට පස්සේ ඔයාලා පාඩම් දවසම පාඩම් කරනවා ඔයාලා කෑම කන්න ඒ දේවල් වලට පැයක පැය භාගයක ඒ වගේ බ්‍රේක් හදාගන්න. මේ අර චිට් එකේම ඔයාලා මේ chart එකෙන් පුළුවන් නම් ඔයාලා ලියා ගන්න. ඒකත් ඒ ඔයාලා බ්‍රේක් එක ගන්න වෙලාව ඒ වගේ දේවල්. එතකොට ඔයාලට ටාගට් එකක් ඇතුව ඒ කියන්නේ හරි විදියට දවස ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ රැට පාඩම් කරන අය අනිවාර්යෙන් රැට පාඩම් කරද්දී ඔයාලට නිදිමත එනවා. දැන් හෙට උදේ ක්ලාස් එකක් තියෙනවා නම් ඔයාලා කවදාවත් රෑ 1 වෙනකන් ඉන්න එපා. එහෙමනොත් ඊළඟ දවසේ නිින්ද යන ඉඩ තියෙනවා ගොඩක් අයට. ඒක නිසා ඔයාලා සාමාන්‍යයෙන් ක්ලාස් ඊට පස්සේ දවස් ක්ලාස් තියෙනවා නම් ඔයාලා 12 වගේ වෙනකම් පුළුවන් නම් ඉන්න. ඊට වැඩිය පුළුවන් නම් ඉන්න. ඊට පස්සේ ක්ලාස් එකේ නිින්ද යන්නේ නැත්නම් නිදිමත එන්නේ නැත්නම් එහෙම කරන්න. ඊට පස්සේ ඔයාලා පාඩම් කරන්න රෑ පාඩම් කරන අය ඊට පස්සේ රෑ 2 වගේ වෙනකන් ටාගට් එක තියෙනවා. ඔයා ඒකත් ලියා ගන්න. රෑ 9ට නම් පටන් ගන්න.
ඒ 9-10 ටයිම් එක ඇතුළේ ඔයාලට කරන්න පුළුවන් ඔය ටික ඔයාලා චිට් එකක ලියාගන්න. ලියලා ඔයාලට පේන තැනකින් ඒක අනිවාර්යෙන් තියාගන්න. ඒ වගේම රාට පාඩම් කරද්දී නිදිමත එනවනේ. ඔයාලා පොඩු කන්න පුළුවන්. ඒ කියන්නේ නිින්ද යනකොට නිදිමත එනකොට කන්න මොන හරි ස්නැක් එකක් ළඟින් තියාගන්න. ඒ ස්නැක් එක නිකන් අර පොඩි නිදිමත නැති වෙනවනේ. ඒක පොඩ්ඩක් නිදිමත එද්දි කනකොට ඒක නිසා ෆෝන් එක පේන්නවත් තියාගන්න එපා. එහෙම වුණොත් ඔයාලට රාට පාඩම් කරන්න හම්බෙන්නේ නැහැ කොහොමදවත්. ඊට පස්සේ ඔයාලට කෝෆි එකක් වගේ බොන්න. එතකොට නිදිමත නැති වෙන. මේක ගොඩක් අය දන්නවනේ. කෝෆි එකක් තේ එකක් වගේ දෙයක් බොන්න ඔයාලට නිදිමත නැති වෙන්න. ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් රැට පාඩම් කරන අය කාමරේ ලයිට් එක පුළුවන් අය කියන්නේ හැමෝටම නැතුව ටේබල් ලැම්ප් එකක් පුළුවන් අය ටේබල් ලැම්ප් එකක් තියාගන්න. එතකොට අර මේ එතකොටත් නිදිමත එන ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. අර ඇස් දෙකටම අමාරු ගතිය අඩු වෙනවා. කාමරේ ලයිට් එක දාලා තියෙනකොට මේ කාමරේ මෙලියයිනේ. එතකොට ඇඳ පේනවා. එතකොට නිදිමත එනවා. ඊට පස්සේ මේ එළිය වැඩි වුණාම රැට පොත්වල කුරුදියා බලන් ඉන්නකොට මේ ඇස් දෙකටම ටිකක් අමාරුයි. ඒක නිසා පුළුවන් ටේබල් ලැම්ප් එකක් පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාලගේ ඇස් වලට තියෙන මේව කර ටිකක් අඩු වෙනවා. තව රැට පාඩම් කරන අය තමන්ගේ මේස් රැට පාඩම් කරන අය නෙමෙයි පාඩම් කරන අය සාමාන්‍යයෙන් ඔයාලගේ මේස් වල චුටි ඔරලෝසුවක් තියාගන්න බලන්න. එතකොට ඔයාලට පුළුවන් දැන් ඔයාලා උදේ 9 ඉඳන් 10 දැන් ඔයාලා එක වෙනකම් අර ෂීට් එකක් මම ගොඩ chart එකක් හදාගන්න කියලා ෂීට් එකට ලියලා ඔයාලා ඒ ටිකින් දැන් භාගයක් කරලා ඉවරයි. තව වැඩ දෙකක් තියෙනවා ඔයාලට කරන්න. වෙලාව දවල් 1යි. දැන් ඔයාලගේ ටාගට් එක හවස 6 වෙනකම් පාඩම් කරන එක නම් ඔයාලට හවස 6 වෙද්දි පේනවනේ අර තව දැන් 1යි වෙලා මට තව දෙකක් වැඩ කරගන්න තියෙනවා. ඒක නිසා මම මේ පැය කිහිපය ඇතුළත මේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ කියලා. ඒක නිසා ඔයාලා ඔරලෝසුවක් මේසෙට තියෙන එක හොඳයි. ඒව තමයි ඉතින් පාඩම් කරන අයට ටිප්ස් කියන්න තියෙන. මම කරන්නෙත් ඒ ටිකමයි. ඉතින් ඔයාලා හොඳට පාඩම් කරන්න කොහොම හරි එක්සෑම් එක පාස් වෙන්න. එක්සෑම් ඔයාලා කරන අය මොකද ඉගෙනීම තමයි සාමාන්‍ය මිනිස්සෙක්ට ජීවිතේ තියෙන වැදගත්ම දේ. අන්තිමට ඉතුරු වෙන්නේ ඒ දේ විතරයි. ගොඩක් ගෑන් ළමයින්ට සාමාන්‍යයෙන් ගෑන් ළමයිගේ ජීවිතය අවසානයේ බේරෙන්නේ ඉගෙනීමෙන් තමයි. ඒක නිසා ඔයාලා හොඳට ඉගෙන ගන්න. කොහොම හරි එක්සෑම් පාස් වෙන්න. මම කියපු ටිප්ස් ටිකත් පොඩ්ඩක් try කරලා බලන්න ඔයාලට සෙට් වෙයිද කියලා. එහෙනම් මම අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා ඉස්සරහටත් මාත් එක්ක මම තව vlog එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. කියන්නේ මේ පාඩම් කරන දේවල් සම්බන්ධයෙන් මම කිව්ව විතරක් නම් කරලා පෙන්නන්නේ කියන්නේ ප්‍රැක්ටිකලි වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ වීඩියෝස් ටිකට බලන්න මාව subscribe කරලා තියාගන්න. මම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගොඩක් ගේනවා. එඩියුකේෂන් පැත්තෙන් තමයි මම වීඩියෝ ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා හොඳට පාඩම් කරන්න කොහොමද එක්සෑම් පාස් වෙන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.